හයි සුබ දවසක් ඔයාලා හැමෝටම. මට හිතුණා ඔයාලට ඔස්මොකොඩ් පොහොර ගැන චූටි වීඩියෝ එකක් අරගෙන එන්න. හුඟක් අය මගෙන් අහලා තිබ්බා මේ ඔස්මොකොඩ් දාන්නේ කොහොමද එහෙම කියලා. ඉතින් මට හිතුණා ඔයාලට මේ වීඩියෝ එකක් අරගෙන ආවොත් හොඳයි කියලා. ඉතින් මම ඔස්මොකොඩ් වර්ග 3ෙන්ම ඔයාලට මේ දාගෙන තියෙනවා මේ කප් වලට. මේ තියෙන්නේ ඔස්මොකොඩ් N1. එතකොට මේ තියෙන්නේ ඔස්මොකොඩ් K1. මේ තියෙන්නේ ඔස්මොකොඩ් බැලන්ස් එක. එහෙම නැත්නම් ඕල් පර්පස් කියලාත් කියනවා. ඉතින් මේ ඇන්තෝරියම් වලට අත්‍යවශ්‍යම පොහොර එකක් තමයි ඔස්මොකොඩ් කියන්නේ. මේ ඔස්මොකොඩ් ඔයාලට පැකට් විදිහටත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොහොර කඩවල තියෙනවා. මේවා කීරලත් දෙනවා. ග්‍රෑම් 50 ඉඳන් වගේ අපිට කිරලා ගන්න පුළුවන්. අපි මේක කිරලා ගන්නකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මේක ගැන චුට්ටක් පොහොර එක මෙහෙම අතට අරන් බලන්න. මේක මේ පින්න වගේ මේවා වෙලා තියෙනවද එහෙම කියලා හොඳට බලලා ගන්න ඕනේ. කාට හරි කෙනෙක්ට මේක පැකට් විදිහටම තියෙන පැකට් පිටින් ගන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ඇත්තටම පැකට් එකක් වගේ ගත්තාම ඉතින් මේක දාන්නෙත් මාස 3කට සැරයක්නේ. එතකොට ඉතින් මම නම් හිතන විදිහට ඉතින් ගොඩක් අර ලොකුවට වගාවක් කරන කෙනෙක් එහෙම පැකට් ගත්තට කමන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගෙදර මේවා කරන කෙනෙක් ඉතින් මේ විදිහට කිරලා ගත්තත් කමක් නෑ. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව කරන්න. මේ ඔස්මොකොඩ් ආවරණයක් සහිත නිසා මේක ක්‍රියාත්මක වෙන්න සති 2ක් විතර යනවා යාළුවනේ. ඉතින් මේක පැලයකට දැම්මට පස්සේ ජලය මිශ්‍ර වෙද්දි තමා මේක පැලයකට උරා ගන්න ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේක පැලයකට දැම්මට පස්සේ අපි දැන් ගහට වතුර දානවනේ. ඒ වතුර දාද්දි තමා මේකේ තියෙන මේ පොහොර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ ඔස්මොකොඩ් ඕනෙම කුඩා පැලයකට වුණත් අපිට දාන්න පුළුවන් බය කියලා ඔයාලා දන්නවද? මේ ඔස්මොකොඩ් මෙයාලා ගහට උරාගන්නේ එයාලට ඕන ප්‍රමාණයට විතරයි. ඉතින් අනිත් පොහොර වගේ නෑ මේ ඔස්මොකොඩ් වල තියෙන්නේ ගහට ඕන ප්‍රමාණය විතරයි එයාලා මේ පෝෂණය එයාලා ලබා ගන්න. ඉතින් ඔයාලට මේ ඔස්මොකොඩ් බය නැතුව ගහකට දාන්න පුළුවන්. චූටි පැලේ ඉඳන් ලොකු පැලේ දක්වා ඔයාලට මේ ඔස්මොකොඩ් බය නැතුව පාවිච්චියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒවා අර වැඩි වුණා කියලා එහෙම අර අනවශ්‍ය විදිහට ගහට හානියක් වෙන්නේ නැහැ. අපි දැන් බලමු මේ ඔස්මොකොඩ් පැලයකට දාන විදිහ. සමහර අය මේ පැලවලට එක තැනකට විතරක් දාලත් වහනවා. මම නම් ඉතින් මේක විසිරලා යන විදිහට තමයි දාගන්නේ. ඉතින් මෙන්න මෙහෙම පොහොර ටිකක් අරගෙන මෙන්න මෙහෙම දාන්න ඕනේ. දාලා අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි මේ පොහොර ටික වහන්න ඕනේ මාධ්‍ය ටිකක් දාලා. මම මේ තනි අතින් කරන්නේ මේ වීඩියෝ එකත් කරන ගමන්නේ. ඉතින් ටිකක් අමාරුයි තනි අතින් වීඩියෝ කරන ගමන් මේක කරගන්න. හරි මම නම් ඉතින් යාළුවනේ මේවා අර පොල් කිඳි වගේ වගේම තමයි මම පොහොර දාලා උඩින් පොල් කිඳි දාගන්නවා. එතකොට මෙයාලා ඒක කෙඳි වලට මේගොල්ලෝ ආසයි. ඉතින් එතකොට අපිට කට් මුල් උනත් මේ ගන්න පුළුවන්. මෙයාලා මේ පොල්ලලි වලට ටක් ගාලා කිරි මුල් ඇද ගන්නවා.
තව දෙයක් තමයි මට ඔයාලට පෙන්වන්න ඕනේ. දැන් මේ පොහොර ටික දැන් ගහට උරාගෙන ඉවර වුණාම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ මේක පොඩි කරපුවාම මේ මොකුත් නෑ ඔය බිත්තර කට්ටක් වගේ ටක් ගාලා පොඩි වෙලා යනවා. ඒ පොඩි කරලා බලපුවාම මේක ඇතුලේ මොකුත් නෑ. මේ පොහොර ටික ඔක්කොම මේ පැලේ ලබාගෙන ඉවරයි. ඉතින් මේ ඔස්මෝකෝට් අපි දාන්නේ මාස 3කට සැරයක්. ඔයාලා අනිවාර්යෙන් පැලයකට පොහොර දාපුවාම ඒ දාපු දවස ඔයාලා ලියලා තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට ඊළඟ සැරේ පොහොර දාන්න ඔයාලට ලේසි වෙන හින්දා. ඉතින් මං හිතනවා වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙයි. මේ ඇන්තෝරියම් වලට ආදරය කරන ඔයාලට. එහෙනම් ඉතින් ඔයාලගේ අදහස් මට කියන්න. මේ වීඩියෝ එක හොඳද නැද්ද? පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගොඩක් ආදරෙයි. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.